ආයිබෝවන් ඔබ එක්වී සිටින්නේ ස්වාධීන රූපවාහිනී රාත්‍රී 7 පුවත් ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් සිරස්තල උත්සව සමයේ සහල් මිල ඉහළ යාම පාලනයට විශේෂ වැඩපිළිවෙලක් වයමහා මධ්‍යම පළාත්වලින් නිදහස් සන්ධානය වාර්තාගත ජයක් ලබන බව සමීක්ෂණයකින් හෙළිවේ. ජනතාවාදී රජය යලි ආපස්සට හැරවීමේ රහස්‍යගත කුමන්ත්‍රණයක් ගැන ඇමති රාලා සල්හක් පෙරමුගෙන් අනතුරු ඇඟවීම. ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයට හසු නොවන්නේ දේශප්‍රේමී ජනතාවගෙන් පූජ්‍ය පක්ෂය හා කලාකරුවෝ ඉල්ලති. බොරතෙල් නිෂ්පාදනයේ සීමා කිරීමට ඔපෙක් සංවිධානය එකඟතාවකට පැමිණේ. දේශීය පුවත් උත්සව සමයේ සහල් මිල ඉහළ යාම පාලනය සඳහා සහල් මෙට්‍රික් ටොන් දසදහසක් ආනයනය කිරීමට ආහාර සුරක්ෂිතතාව හා ජීවන වියදම් කළමනාකරණ කමිටුව තීරණය කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවති මෙම කමිටුවේ රැස්වීමකදී සහල් ආනයනයට තීරණය කෙරෙන ආරක්ෂිත සහල් තොග පවත්වාගෙන යාමද මෙහි එක් අරමුණක් වී ඇත. උත්සව සමයේදී ආහාර මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම මෙන්ම අවශ්‍ය ආරක්ෂිත තොග පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙන. ඉල්ලුම ඉහළ යාමත් සමගම වෙළඳපොලේ මිල ගණන් කෘත්‍රිම ලෙස ඉහළ දැමීමක් සිදු වූහොත් එයින් පාරිභෝගිකින් ආරක්ෂා කර ගැනීම පිළිබඳවද අවධානය යොමු විය. උපරිම මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම පිළිබඳ අඛණ්ඩව වැටලීම් සිදු කිරීමටද මෙහිදී තීරණය විය. ආනයනය කරන ආහාර ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව අඩු වී ඇත. මේ අනුව දේශීය ආහාර නිෂ්පාදනයේද ඉහළ ගොස් තිබේ. තිරිඟු පිටි ආනයනය 69%කින් පහත බැස ඇති බව මෙහිදී අනාවරණය විය. ආහාර ඉල්ලුම සැපයුම හා මිල ගණන් පවත්වාගෙන යාම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙන්ම පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද සාකච්ඡාවේදී තීරණය කෙරෙන. සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක එච්.එම්. ෆෞසි කුමාරවේල්ගම හා බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුද සහභාගී වූහ. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක්ද මීට එක් වූහ. මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදීද කියා සිටියේ එළඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව සහල් ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කර ඇති බවයි. අපි මොනම හේතුවක් නිසාවත් මේ රුපියල් 70 පාලන මිල වැඩි කරන්න දෙන්නේ නැහැ. මොකද බත්කන ජනතාවට ආපහු සැරයක් පාන් පිටි කවන තත්වයට පත් කරන්න උත්සාහ දරන එක නෙවෙයි රජයේ ප්‍රතිපත්තිය. ඉතින් ඇමරිකන් ගොවිය වෙනුවෙන් පෙනී සිටින අය හාල් මිල වැඩි වෙනවා කියලා ප්‍රවෘත්ති පළ කළාට කමන්නේ. අපි ජනතාවට කියනවා සහල් තියනවා. සතුසට ගිහලා ගන්න පුළුවන්. සමුපකාරයට ගිහලා ගන්න පුළුවන්. නමුත් 60ට හාල් LTTE ත්‍රස්තවාදීන්ගේ මර්මස්ථාන රැසකට අද දිනේදීද ගුවන් ප්‍රහාර රැසක් එල්ල කෙරෙන. කිලිනොච්චිය කේන්ද්‍ර කරගනිමින් මෙම ගුවන් ප්‍රහාර එල්ල කෙරුණු බව ගුවන් හමුදා ප්‍රකාශක විං කමාන්ඩර් ජනකනායක මහතා පවසයි. ඊයේ රාත්‍රී 11:30 සිට අද පස්වරුව දක්වා ප්‍රහාරක ජෙට් යානා හා MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා විසින් 57 හා 58 වන සේනාංකවලට සහායක ප්‍රහාරක මෙහෙයුම් 10ක් සිදු කෙරුණා. විශේෂයෙන් මෙම ප්‍රහාරයන් 8ක්ම සිදු කෙරුණේ කිලිනොච්චි වලට බටහිරින් පිහිටි LTT ඉලක්ක වලටත් දකුණින් පිහිටි LTT ඉලක්ක වලටත්. ඊට අමතරව ඉරණමඩු වලට උතුරින් ඇති LTT ඉලක්ක වලටත් මෙම ප්‍රහාරයන් සිදු කෙරුණා. තවත් අලිමංකඩ සිට කිලාලි කලපෝට ඇතුළු වුණු මූදු කොටි බෝට්ටු කණ්ඩායම් වලටත් අවස්ථා දෙකකදී සාර්ථකව MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානාමකින් ප්‍රහාර එල්ලකොට මෙම බෝට්ටු පළවා හරිනු ලැබුවා. ශ්‍රී ලංකා ආර්ථිකයට ලෝක ආර්ථික අර්බුදයේ බලපෑමක් එල්ල නොවීමට නම් රජය වර්තමානයේ පවත්වාගෙන යන සියලු ආර්ථික සැලසුම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යා යුතු බව ආර්ථික විශ්ලේෂකයෝ අවධාරණය කරති.
විශේෂයෙන්ම රජයට ආදායම් ලැබෙන මාර්ග සියල්ල නිසි පරිදි පවත්වාගෙන යාම ඉතා අත්‍යවශ්‍ය බව ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි. රටක බදු ආදායම සුරක්ෂිතව පවත්වා ගැනීම මම හිතන්නේ ඒ රටේ වගකීම යුතුයකම. නිසා කිසියම් ලෙසකින් රටේ බදු ආදායම් අඩුවීම හරහා රාජ්‍ය ආදායමේ අපේක්ෂිත ඉලක්කයන් වෙත ළඟා වෙන්නට අපොහසත් වුණොත් අපිට පේනවා අනිවාර්යයෙන්ම අපේක්ෂා කරපු වියදම් රජයට දරා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට රජයට වියදම් දරා ගැනීමට පුළුවන් කමක් නැති වුණොත් උපේන ආදායමෙන් අනිවාර්යයෙන් ඒ රජයට සිද්ධ වෙනවා ප්‍රසාරණාත්මක වාණිජ මූලාශ්‍ර වෙත තමන්ගේ මූල්‍ය සම්පාදන මාර්ගයන් විතන් කරන්න. එහෙම වුණොත් අපිට පේනවා ඒකේ ප්‍රතිඵල විදිහට උද්දමනය ජීවන වේදම ඉහළ යාම ජීවන තත්ත්වයට බලපෑම් ඇති කිරීම වගේ බොහෝ දේවල් සිද්ධ වෙනවා.